ආයිබෝවන් රියල් ටේස්ට් කිචන් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ගමේ ක්‍රමයට චිකන් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන චිකන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා සෝදාගෙන. ඔයාලා මේක සෝදලා ඉවර වෙලා කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් පිටි දාලා අනලා විනාඩි 20ක් විතර තියාගන්න. කපාගත්ත ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, තක්කාලි ඒ වගේම මම මේකේ පොතු පිටින් තලාගත්ත ඉඟුරු සුදු ලුණු අරන් තියෙනවා. ආයෙ ඔයාලා සියඹලා ගන්න. සියඹලා ඕනිම නම් නැත්තම් තක්කාලි දාන්න. මම මෙතන චාච්චියක් ලිපේ තියලා පොල් තෙල් මේස හැඳි 4ක් එකතු කරගෙන තියෙනවා. ඒකට අපි ඉස්සලාම අර සීසන් කරගත්ත චිකන් ටික චුට්ටක් සාමාන්‍ය ගානට බැදෙනකන් චුට්ටක් බැදගන්න. විනාඩි 10ක් විතර චිකන් ටික මෙන්න මේ පාට වෙනකම් බැද ගන්න ඔයාලා. ඊට පස්සේ මැටි හට්ටියක් අරගෙන තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික පැහුනට පස්සේ අපි කපාගත්ත රතු ලුණු, දී ලුණු, ආමු මිරිස්, කරපිංචා, රම්පේ ඒ ටික තෙලේ බැද ගන්න. ලුණු කරපිංචා ටික මේ විදිහට ටෙම්පරාදු වුණාට පස්සේ ඒ ටික වෙනම් පැත්තකට කරලා මිරිස් කුඩු, තනි මිරිස් කුඩු හැන්දක් අරගෙන තෙලේ කාර වෙන්න චුට්ටක් බැඳ ගන්න අපේ චිකන් කරිය කළු පාට වෙනකම්. ඊට පස්සේ ඒකටම අපි අර කලින් බැදගත්ත චිකන් ටික එකතු කරන්න. දැන් අපි මේකට අවශ්‍ය 3-5 මිශ්‍රණය හදාගමු. මිරිස් කුඩු තේ හැඳි 2මාරයි. මස් කරි තේ හැඳි 2යි. ගම් මිරිස් කුඩු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට රස අනුව. කහ කුඩු ස්වල්පයක්. මං කලින් චිකන් එකට ලුණු එකතු කරගත්ත හින්දා මෙතන හැන්දක් විතර එකතු කරගන්නවා. දැන් වතුර දාලා හොඳින් මේක කවලම් කරගන්න. දැන් අපි අර හදාගත්ත මේ 3-5 මිශ්‍රණය චිකන් කරියකට එකතු කරගෙන විනාඩි 20ක් විතර යනකම් මද ගින්නේ පිස ගන්න. ඊට පස්සේ අපි මේකට සියඹලා ඒ වගේම අපි කලින් කපාගත්ත තක්කාලි ටික එකතු කරලා මද ගින්නේ චිකන් කරි එක ඉදෙන්න දෙන්න. මට කලින් මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික තෙලට දාගන්න බැරි වුණා. ඔයාලා මෙහෙම එකතු කරගන්නවා නම් එකතු කරගන්න. නැත්නම් තෙල් වලටම දාන්න. එතකොට තවත් රසයි.
දැන් මගේ චිකන් කරි එක හදලා ඉවරයි. ඔයාලත් හදලා බලලා රස කියන්න.